ඉතිං මම ඕස්ට්‍රලියාව ගැන කලින් විඩියෝස් දාලා තිබ්බා. ඉතිං මම කිව්වා පොයින්ට්ස් බේස් සිස්ටම් එකක් තමයි තියෙන්නේ කියලා. ඉතිං ඒ කියන්නේ පොයින්ට්ස් 130කින් ඔයා පොයින්ට්ස් 65ක් earn කරන්න ඕන මේ ස්කිල් මයිග්‍රේෂන් කියන ප්‍රෝග්‍රෑම්ස් වලට ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් ඒකේ ප්‍රධානම එකක් වෙන්නේ ඔයාලට පොයින්ට්ස් ලබා ගන්න පුළුවන් ඔයාගේ ඒජ් එක. ඉතින් සාමාන්‍ය ඔයාගේ ඒජ් එක 18ත් 24ක වගේ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පොයින්ට් 25ක් ලබා ගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාගේ ඒජ් එක 25 32ත් වගේ අතර ඉන්න කෙනෙක් නම් ඔයාට පොයින්ට්ස් 30ක් හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව සාමාන්‍යයෙන් ඔයාගේ ඒජ් එක 33ත් 39ත් වගේ අතර නම් ඔයාට පොයින්ට් 25ක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයා අවුරුදු 40ත් 44ත් වගේ ඉන්න කෙනෙක් නම් ඔයාට පොයින්ට්ස් 15ක් හම්බ වෙනවා. ඉතින් අනිත් පොයින්ට්ස් ගන්න පුළුවන් ක්‍රයිටීරියාස් එක්ක ගත්තාම මේක තමයි ඔයාට වැඩිම පොයින්ට්ස් ගණක් ගන්න පුළුවන් ක්‍රයිටීරියා එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒජ් එක. ඉතින් සාමාන්‍ය 30ක් වගේ ගන්න පුළුවන්. කියන්නේ ඔයාලට ගන්න තියෙන්නේ 65යි. ඒතර සාමාන්‍යයෙන් මෙතනින් ඔයාගේ ඒජ් එක ඔයා 25 to 32 අතර ඉන්න කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් පොයින්ට්ස් 30ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ half වගේ ගන්න පුළුවන් ඔයාගේ 65 වල. ඒතර සාමාන්‍යයෙන් අනිත් ක්‍රයිටීරියාස් වලින් ඔයාට ඉක්මනට අනිත් පොයින්ට්ස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම තවත් වීඩියෝස් වලින් අරන් එන්නම් කොහොමද ඊතුරු පොයින්ට්ස් ටික ඔයා ලබා ගන්න කියලා.